අද අපි try කරන්න යන්නේ පාස්තා එකක්. මේ වගේ ෆෙටචීනි කියන පාස්තා එක තමයි මම මේකට පාවිච්චි කරන්නේ. මුලින්ම මේ විදිහට salt add කරගත්ත නටන වතුරට මේ විදිහට පාස්තා ටික add කරගෙන හැන්දකින් මෙහෙම කවලම් කරගන්න ඕන. මේ ෆෙටචීනි එක පොඩ්ඩක් cook වෙන්න ටිකක් වෙලා යනවා. ඉතින් පරිස්සමෙන් cook කරගන්න ඕන. හොඳට මේ විදිහට fork එකකින් ඇනලා බලලා ටිකක් වෙලා හොඳට කවලම් කරගත්තට පස්සේ හොඳට cook කරාට පස්සේ මේ විදිහට strainer එකකින් පෙරලා ගන්න ඕන. ඊළඟට මම මේ ලුණු කපා ගන්න යන්නේ මේ පාස්තා එකට. ඉතින් මේකට මම පාවිච්චි කරන්නේ සුදු පාට ලොකු ලුණු එක. විශේෂයෙන්ම රතු පාට එක මේකට පොඩ්ඩක් ගැලපෙන්නේ නැහැ. මොකද අපි white sauce එකක් හදන්න හින්දා. ඉතින් මේ සුදු පාට ලුණු එක මම මේ විදිහට සුද්ධ කරගෙන මේ වගේ පොඩි කෑලි වලට කපා ගන්න ඕනේ. ගොඩක් පොඩි කෑලි තියෙන තරමට වඩා හොඳයි. ඊළඟට ලුණු කපලා ඉවර වෙලා ඊළඟට මම මේ ගාලික් කපා ගන්න යන්නේ. ගාලිකුත් එහෙම මේ පොඩ්ඩක් තලාගෙන ඊට පස්සේ පොඩි කෑලි වලට කපා ගන්න ඕනේ. හීනි කෑලි වලට චොප් කර ගන්න ඕනේ. ලොකු කෑලි තියාගෙන මේක හරියන්නේ නැහැ. ඊළඟට මේ විදිහට පොඩි තක්කාලි ටිකක් අරගෙන මේ වගේ දෙකට වගේ කපා ගන්න ඕනේ. ඉතින් මේක රෙසිපි එකේ තිබුණා. නමුත් මම මේකට ඇඩ් කරලා බැලුවා. මේකෙන් හොඳ රහක් එනවා. හින්දා මම මේකත් ඇඩ් කර ගන්නවා. ඊළඟට මෙහෙම chicken breast අරගෙන මෙහෙම දෙකට මැදින් කපාගෙන ඊට පස්සේ ඒක නැවතත් පොඩි කෑලි වලට කපා ගන්න ඕන. මොකද අපි මේකට චිකන් තමයි ඇඩ් කරගන්න. ඉතින් සීසනින් එක කරගන්න කලින් මේ විදිහට හොඳට දෙකට මැදින් කපාගෙන පොඩි කෑලි වලට ඊට පස්සේ කපාගෙන ඊට පස්සේ පොඩ්ඩක් වොෂ් කරගන්න ඕන. චිකන් එක සීසන් කරගන්න මම ඇඩ් කරගන්නේ මිරිස් කුඩු ඊළඟට ලුණු ටිකක් ඊට පස්සේ මම මේකට ඇඩ් කරගන්නවා garlic. ඔය තුන විතරයි මම මේකට ඇඩ් කරගන්නේ. හැබැයි මිරිස් කුඩු ටිකක් වැඩිපුර ඇඩ් කරගන්න ඕන. හොඳට සැර හිටින විදිහට. දැන් මම මේ garlic ඇඩ් කරගන්නේ. ඉතින් මේ ටික ඇඩ් කරගත්තට පස්සේ මම හොඳට මේක මික්ස් කරගන්න ඕන. මේ වගේ ග්ලව්ස් එක පාවිච්චි කරලා හොඳට මික්ස් කරගන්න. මොකද නැත්තම් මේක අතේ ගෑවුනට පස්සේ සැර හිටින හින්දා. ඉතින් මේ විදිහට හොඳට මේ තුන විතරක් හොඳටම ඇති. ලොකු 3-5 නම්බරක් දාගන්න ඕන නැහැ. ඉතින් මේ විදිහට ඇඩ් කරලා මම පොඩ්ඩක් මේක මැරිනේට් වෙනකන් චුට්ටක් තියා ගන්නවා. තව මතක් කරන්න ඕනි දේ තමයි මම මේකට ඇඩ් කරගත්තේ garlic paste එක. චිකන් ටික විනාඩි 15ක් විතර මැරිනේට් වුණාට පස්සේ මම මේ විදියට pan එකක් රත් කරලා ඒකට මෙහෙම තෙල් ටිකක් දාගන්නවා. ඉතින් දැන් අපි මේ චිකන් ටික fry කරගන්න යන්නේ. pan fry තමයි අපි මේකේ කරගන්නේ. ඉතින් ටිකක් ලොකු pan එකක් ගන්න පුළුවන් නම් හොඳයි. මොකද එතකොට අපිට එකපාර මේ ටික ඔක්කොම එකපාර fry කරගන්න පුළුවන් හින්දා. ඉතින් මම දැන් මේ විදිහට එක chicken pieces මේ marinade වෙච්ච chicken pieces එක මේ විදිහට තියා ගන්නවා. අපි මේ chicken marination එකට මිරිස් කුඩු garlic ලුණු විතරක් add කරගත්තේ. මොකද මේක ඉතාලියන් කෑමක් හින්දා අපි ලංකාවේ 3-5 වගේ දේවල් මේකට add කරොත් එහෙම නැත්නම් ඔය ඉන්දියන් 3-5 වගේ දේවල් add කරොත් එහෙම ඉතින් මේකට ගැලපෙන්නේ නැහැ. ඒ හින්දා තමයි මම මේ තුන විතරක් add කරේ. ඉතින් මේ තුනේ හොඳ රහක් එනවා මේ chicken එකට. ඉතින් ඔයාලා try කරලා බලන්න මේ තුන විතරක් add කරලා ඊට පස්සේ ටිකක් මේ විදිහට fry වී කරගෙන එනකොට අපි මේ chicken ටික අනිත් පැත්ත දාගන්න ඕන. මොකද නැත්නම් එක පැත්තක් විතරක් fry වුණොත් එහෙම එක පැත්ත කළු වෙන්න බලනවා. අනිත් එක මේක හොඳට මේ තැම්බෙන්නේ නැහැ ඇතුළ. ඒ නිසා සැරින් සැරේ දෙපැත්ත දාලා හොඳට මේක fry කරගන්න ඕන මේ විදිහට. ඉතින් මේ ingredient තුන විතරක් add කරගත්ත කියලා නැහැ. හොඳ රහක් සුවඳක් මේ වෙද්දිත් එනවා. ඉතින් ඔයාලා වෙලාව අරගෙන මද ගින්දරේ මේක හොඳට pan fry කරගන්න. chicken ටික මේ විදිහට හොඳට fry වුණාට පස්සේ අපි chicken ටික මේ විදිහට පොඩි පොඩි කෑලි වලට කපා ගන්න ඕන. මේ වගේ තීරු තමයි අපි කපා ගන්නෙ. මෙහෙම මුලින් fry කරලා ඊට පස්සේ කපා ගත්තට පස්සේ තමයි මේ පාස්තා එකේ නියම රස අපිට ගන්න පුළුවන්. ඉතින් මේ තියෙන කපාගත්ත chicken breast ටික සේරම කපාගෙන තියෙන දැන් මේ වෙද්දි දැන් ඔක්කොම ලෑස්ති onion garlic ඒ වගේම chicken ටික ලෑස්ති. දැන් මට මේ පාස්තා එක හදා ගන්න මේ විදිහට පොඩි butter slice එකක් ඕන. මම ඒක පොඩි පොඩි කෑලි වලට කපා ගන්නවා melt වෙන්න ලේසි වෙන්න. ඊළඟට මම olive oil ටිකක් මේ pan එකට දාගෙන ඒ උඩට තමයි අපි මේ butter ටික දාගන්න ඕන. මොකද එහෙම කරේ නැත්නම් එහෙම butter කළු වෙන්න බලනවා. ඒකයි oil butter දෙකම මේ විදිහට දාගන්නේ. ඊට පස්සේ මේ විදිහට හඳක් කරගෙන මේ butter ටිකයි oil ටික හොඳට mix කරගෙන හොඳට melt කරගන්න ඕන. ඊළඟට අපි මේකට ඇඩ් කරගන්නවා කපාගත් onion ටික සහ අර කලින් chop කරගත්ත garlic ටික. ඉතින් මේ දෙක විතරක් මෙහෙම pan එකට දාගෙන හොඳට fry කරගන්න ඕන. මේක ටිකක් run on පාට වෙනකම් මේ විදිහට fry කරගන්න ඕන. ගොඩාම කර වෙනකම් නෙමෙයි. නමුත් යන්තම් run on පාට වෙනකම් මේ විදිහට හොඳට fry කරගන්න ඕන.
රන් පාට වුණාට පස්සේ මේ විදිහට අපි චිකන් ස්ටොක් ටිකක් මේකට ඇඩ් කරගන්න ඕන. මේකෙන් තමයි අපේ රහ හොඳට එන්නේ. ඉතින් මේකට ටිකක් වැඩිපුර චිකන් ස්ටොක් ටිකක් අපි ඇඩ් කරගන්නවා. අපි අද මේ රියල් ස්ටොකින් බෑන්ඩ් එකෙන් තමයි අපි මේකට එකතු කරගන්නේ. ඊළඟට අපි මේකට ෆ්‍රෙෂ් මිල්ක් ටිකක් ඇඩ් කරගන්නවා. ඉතින් මේ විදිහට ෆ්‍රෙෂ් මිල්ක් ඇඩ් කරගන්න. ටිකක් වැඩිපුර ඇඩ් කරගත්තට කමක් නැහැ. ඔයාලට තියෙනවා නම් හෙවි ක්‍රීම් වඩා සුදුසුයි මේකට. ඊළඟට මම මේ පෙපර් ටිකක් ඇඩ් කරන ගම්මිරිස් ටිකක් ඇඩ් කරගන්න යන්නේ මේකට. ඉතින් හොඳට සැර තියෙන ගානට ඔයාගේ රස පමණට මේකට හොඳට මේ ගම්මිරිස් ටික ඇඩ් කරගන්න. මේ ඔක්කොම ඇඩ් කරගත්තට පස්සේ මම ලුණු ටිකකුත් මෙහෙම දාගන්නවා. ඊට පස්සේ ඉතින් මේක ටිකක් හොඳට මික්ස් කරගෙන හොඳට කවලම් කරගෙන මේක උතුරව ගන්න තමයි තියෙන්නේ. ඉතින් හෙවි ක්‍රීම් තමයි මේකට ගැලපෙනම දේ. මම අද හෙවි ක්‍රීම් නැති හින්දා තමයි මේ විදිහට ෆ්‍රෙෂ් මිල්ක් මේකට ඇඩ් කරගත්තේ. ඉතින් මේ විදිහට ටිකක් වැඩිපුර හොඳට කවලම් කරගන්න ඕන. ඊට පස්සේ මේ කිරි ටිකයි මේ ස්ටොක් ටිකයි ඔක්කොම මේ උතුරගෙන එනකොට මම මේකට ඇඩ් කරගන්නවා shredded parmesan cheese. මේකට parmesan cheese තමයි ඇඩ් කරගන්න ඕන. මොකද ඒකෙන් හොඳ රහක් එනවා. ඒකෙන් තමයි ඇත්තට මේ පාස්තා එකේ සම්පූර්ණ රහම එන්නේ. ඉතින් මේක ඇඩ් කරගත්තට පස්සේ මේ අපි මේ ඇඩ් කරගන්න හදන්නේ අපි චිකන් ටික අපි කපාගත්ත චිකන් ටික. ඉතින් මේ ටික දැන් අපි මේකට දාගෙන ඉවරලා තව පොඩ්ඩක් අපි මේක උතුරව ගන්න ඕන. ඉතින් මේ වෙලාවේ ඔයාලට හිතෙනවා නම් මේ අපේ ග්‍රේවි එක උකු නෑ කියලා මේ චිකන් ඇඩ් කරන්න කලින් ඔයාලා මේකට පාම් පිටි එක හැන්දක් විතරක් එකතු කරගන්න. දැන් මට thickness එක ඇති කියලා හිතුන ඉඳන් තමයි මම මේ විදිහට මේව කරගත්තේ. ඉතින් මේ විදිහට චිකන් ඇඩ් කරගත්ත පස්සේ ආය පාරක් උතුර ගත්තට පස්සේ මම මේ විදිහට අර පාස්තා ටික මේකට ඇඩ් කරගන්නවා. ඉතින් පාස්තා ටික මේකට ඇඩ් කරගෙන හොඳට මික්ස් කරගන්න ඕන. මොකද මේ වෙලාවේ පාස්තා ටිකක් එකතු වෙලා වගේ තියෙන. ඉතින් ඔයාලා මේ වෙනම පාස්තා ඇඩ් කරගෙන කොටස් වශයෙන් පාස්තා ඇඩ් කරගෙන හොඳට මේක මික්ස් කරගන්න. ඒ මික්ස් සෝස් එක හොඳට මේ පාස්තා වලට ගියාට පස්සේ තමයි ඒ හරි රහ අපිට ගන්න පුළුවන් මේකේ. ඉතින් මම මේ විදිහට හොඳට මික්ස් කරගන්නවා. චිකන් ග්‍රේවි එක පාස්තා ටික ඔක්කොම අපි මේ විදිහට හොඳට මික්ස් කරගන්න ඕන. ඊට පස්සේ මේකට අපි මේ විදිහට චොප් පාස්ලි ටිකක් මෙහෙම ඇඩ් කරගන්න. එකෙන් හොඳ පෙනුමකුයි රහකුයි අපිට ගන්න පුළුවන්. මේ විදිහට ටිකක් ඇති පමණ හිතෙන විදිහට මේකට දාලා හොඳට මේක මික්ස් කරගන්න ඕන. මේ විදිහට මික්ස් කරගත්තට පස්සේ මම ඊළඟට මේකට ඇඩ් කරගන්න හදන්නේ ඔලිව් ගෙඩි ටිකක්. ඉතින් මේ විදිහට මම මේ බ්‍රෑන්ඩ් එකෙන් තමයි අද දාගන්නේ. මේ විදිහට ඔලිව් කපපු ඔලිව් ටිකක් මම මේ විදිහට ඇඩ් කරගන්නවා. ඊට පස්සේ අන්තිමටම අපි මේකට අපි අර කපාගත්ත තක්කාලි ටික මෙහෙම උඩින් එකතු කරගන්නවා. තක්කාලි ටික එකතු කරගත්තට පස්සේ වැඩි වෙලාවක් අපි මේ හීට් එකේ මේක තියාගන්නේ ඉක්මනට බා ගන්න ඕනේ. ඔන්න ඉතින් ඊට පස්සේ අපි මේක විදිහට ප්ලේට් කරගන්න පුළුවන් ලස්සනට. දැන් ඉතින් අර සෝස් එකත් එක්ක හොඳ පෙනුමට රහට මේක ඇවිල්ලා තියෙනවා. ඉතින් ඔයාලත් මේක හදලා බලන්න. මාරම රහයි. ඉතින් හැමදාම රයිස් ඇන්ඩ් කරි කනවා වෙනුවට මේ වගේ ඉඳලා මේ වගේ වෙන ඩිෂ් එකකුත් try කරලා පොඩ්ඩක් බලන්න. ඉතින් මොන දේ කෑවත් ඉතින් අපිට අපේ ලංකාවේ රයිස් ඇන්ඩ් කරි තරම් නෑ තමයි. නමුත් ඉතින් ඉඳලා මේ වගේ සුද්දගේ කෑමකුත් පොඩ්ඩක් try කරලා බලන්න වෙනසකටත් එක්ක. ඉතින් හැමදාම නෙමෙයි පුළුවන් වෙලාවට මේ වගේ එකක් හදාගෙන කාලා බලන්න. ඉතින් ඒක ඉතින් වෙනසකටත් හොඳයි. ඉතින් තවත් දවසක ලේසි රෙසිපි එකකින් අපි හම්බෙමු. සබ්ස්ක්‍රයිබ් පාරක් දාලා ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාලා ෂෙයා පාරක් දාගෙන යමු. ඉතින් සුබ දවසක් ඔයාලා ඔක්කොටම.